සඳ මුදු වෙලාවා රෑ පුරා ඇරුව සීන පුරා ගාවා සාරට ආලනුරා පැවා යාවෙලා මා වෙත කෝල කතා කීවා මවලා හලෝ කොහොමද කාලෙකට පස්සේ අයිලන්ඩ් ලයිෆ් විත් සචිත් YouTube channel එක ගොඩ කාලෙකින් වීඩියෝස් දාන්න බැරි වුණා හේතුව මම ටිකක් වෙන වැඩත් එක්ක ටිකක් විතර කාර්යබහුල වුණා දැන් අලුත්ින් ආයි වීඩියෝස් දාන්න කියලා හිතුණා මගේ වයිෆ් එක්ක ඉස්සර නම් තනියෙන් වීඩියෝස් කරේ ඉතින් මං ඉන්නේ වෙලක් මැද ලස්සන මේ පිටිපස්සේ තියෙනවා මැටි ගෙයක් තියෙනවා පිටිපස්සේ ලස්සන කන්දක් තියෙනවා ලස්සන වෙලක් මැද ලොකු වෙලක් මැද ඉන්නේ ඉතින් මේ තමයි කළුන්දෑව රිට්‍රීට් හොටෙල් එක ලස්සන හොටෙල් එකක් හක්කර 100ක විතර ඉඩමක හදපු ලස්සන හොටෙල් එකක් ඒකේ කුඹුර තමයි වැඩි හරියක් තියෙන්නේ ඊට අමතරව තියෙනවා වැව් තියෙනවා කුඹුරු ඊට පස්සේ මේගොල්ලෝ වෙන වෙන වගාවන් කරනවා හරිම ලස්සන තැනක් ඉතින් සත්තුන්ගෙන් පිරීලා මට දකින්න පුළුවන් හැම දෙයක්ම ඔයගොල්ලන්ට පෙන්වන්න උත්සාහ කරන්නම් මේ සත්තු නම් ඉන්න කුරුල්ලෝ ඉන්න මාර ගොඩක් try කරා කලිනුත් කුරුල්ලෝ ගොඩක් වීඩියෝ කරන්න ඒත් සමහර අය බැරි වුණා මම පුළුවන් විදිහට පෙන්වන්නම් එනම් බලමු අපි කළුන්දෑව රිට්‍රීට් බ්‍රෙක්ෆාස්ට් එක ගන්නකොට පොඩි යාළුවෙක් එනවා මම ඔහොම පෙන්නන්නම් එහා පැත්ත මෙතන මේ හෝටලේට ආපු වෙලේ ඉඳන් දැක්ක දැන් කබරයෝ 3-4 දෙනෙක් ඉන්න ලොකු සයිස් කට්ටිය මේකේ පොඩි බවක් නේ තියෙන්නේ ඒ හින්දා මේගොල්ලෝ සෑහෙන්න ඉන්නවා අද උදේ දැක්ක ලොකු පිළිහුඩුවෙක් ඒ කියන්නේ මේ පිළිහුඩුවම මීට කලින් දැකලා නැහැ සෑහෙන ලොකු සයිස් පිළිහුඩුවෙක් මම try කරනවා යාවත් වීඩියෝ කරගන්න මම ට්‍රැවල් කරන හැම වෙලාවකම මගේ මොබයිල් මියුසික් සෙටප් එක ගෙනියන්න අමතක කරන්නේ නැහැ. මොකද මම යන ලස්සන තැන්වලදී ඔළුවට අලුත් අදහස් එනවා, අලුත් මෙලඩීස් එනවා. එතකොට මම ඒව රෙකෝඩ් කරලා අලුත් නිර්මාණ කරනවා. මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහෙන සින්දුව මගේ ක්ලයන්ට් කෙනෙක්ට කරපු සින්දුවක්. මේ සින්දුවේ වැඩ ඉවර කරේ මේ ලස්සන පරිසරයේදී.
සසර පුරා නිතම සලා මනලෝලේ නිනගල් වෙලා සඳෑමා දැහැන් වෙලා පැතු කාරණා අදේ ගෑවෙනා සඳා ඇසිවෙනා ලාලිත සේල සලාලා යායක හින ගලාලා ආවම මාව සොයාලා මාදැත් වෙලා මවලා අපි මෙච්චර දවස් හිටපු හොටෙල්ස් වලින් ලස්සනම හොටෙල් එකක් ටොප් 5 වල ඉතර තියන්න පුළුවන් ලංකාවේ තියෙන ලස්සනම හොටෙල් එකක් තියෙන තැනත් හරි ලස්සනයි. අපි මේ ඉන්න මේ ශලේක අට්ටික්කා ශලේ කියලා කියන්නේ ඒගොල්ලෝ. මාර ලස්සනයි. ඒ කියන්නේ මේ වටේම තියෙන්නේ වීදුරු. මේ රූම් එක වටේම ඇඳ පිටිපස්සේයි හැමතැනම කන්න ගියත් කෑම කන තැන හැමතැනම තියෙන්නේ වීදුරු. ඉතින් මේ මාරම ලස්සන හොටෙල් එකක්. මේක තියෙන්නේ මම හිතන්නේ ෂැලේස් 9ක් විතර තියෙන එකක් තියෙන වතුර මැද තියෙන ෂැලේ එකක් ෆ්ලෝටිං එකක්. ඉතින් අපි ඒක ඇහුවා අපිට ඒකට යන්න පුළුවන්ද කියලා. ඒක බුක් වෙලා තියෙන්නේ කියලා. ඒක නැත්තම් අපි පළවෙනි දවසේ මේකේ ඉඳලා දෙවෙනි දවසේ ඒකට යන්න තමයි අපි ප්ලෑන් එක තිබ්බේ. කලුන්දෑව රිට්‍රීට් එක. හැබැයි හරිම ලස්සනයි. මාර ලස්සනයි. මාර රිලැක්සින් ආවන් පස්සේ දැන් හොඳ හොටෙල් එකක් ඇවිල්ලා ඉන්න. මේ කලුන්දෑව රිට්‍රීට් එකේ පොඩි පොඩි වැව් වගේ ඒවා තියෙනවා දෙකක් තුනක් විතර. මම හිතන්නේ තුනක් හතරක් පොඩි කෑලි අර අතන මැදක් තිබ්බ වෙල මැදක් තිබ්බ නේද? එහෙම තැන් දෙකක් තුනක් තියෙන. ඒකේ මේ පෙඩල් බෝට්ස් වගේක් තියෙනවා. මේගොල්ලෝගේ රෙස්ටෝරන්ට් එක තියෙන තැනම ලොබි එක ඒරියා එකක් තියෙන ඒකෙම තමයි. අපි ඇවිල්ලා ඉන්නේ මේ හවස් සාමාන්‍යයෙන් දැන් මේ 5:00 වගේ වෙලාව. මේ වෙලාවේ ඉන්නවා කෑදැත්තෝ ඊට පස්සේ කොක්කු මම එක ළඟක මේ කෑදැත්තෝ ගොඩක් දැක්කේ මෙහි හොටෙල් එකේ තමයි මේ හරිය තමයි. ඒ කියන්නේ එක ගහක ඉන්නවා 50ක් 100ක් විතර ඉන්නවා. මේ ලොකු ගස් වල වටේම කුකුක් ගස් තියෙනවා, අට්ටික්ක ගස් තියෙනවා, මී ගස් හැම එකම තියෙනවා. අපි දෙන්න මේ කරකවන එක තැන මෙන්න මේකෙන් මේ හරවන්න තියෙන්නේ. ආගන මේක දැන් එකම රවුමේ යනවා. හරියට මේවකට නැති වුණාම පස්සේ පෙරලියාපි එකම හුස්ම පිරිහැඟුමන්දරාලා ජවයෙන් සදා තේජබන්ධකම් නොබියව දිනාලා අභිමානයේ සන්නාමයයි ජයගන්න සංග්‍රාමයයි අභිමානයේ සන්නාමයයි ජයගන්න